අයිබෝවන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහාධිපති තරුණ සම්ප්‍රදානයේ සභාපතිතුමා හක්මන ප්‍රාය සභා මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන රජයක් විදියට මේ රජයේ අපහසුතාවයේ ලක් වෙච්ච මිනිස්සු මේ රජයෙන් විදේශ ශ්‍රමිකයන් සම්බන්ධව කතා කරද්දී විශ්වාසකයා සඳහා යොමු කිරීමේ ප්‍රවණතාවය මේ රජයේ විසින් මම හිතන්නේ මේ 10%ක වගේ ප්‍රමාණයක් තමයි රජයෙන් යවන ශ්‍රමිකයන් යවන්නේ අනිකුත් ශ්‍රමිකයන් විදියට 90%ක් යවන්නේ මම හිතන්නේ ඒජන්සි හරහා. නමුත් මේ ප්‍රවණතාවයේ විදියට 2025 2024 වාර්තා අරගෙන බැලුවම මගේ ගාව ලිඛිත වාර්තා ටික තියෙනවා මම පෙන්නන්නම්. ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයෙන් නිකුත් කළ ලද වාර්තාව මේක තියෙනවා 2024 සඳහා රජයෙන් ඉදිකිරීම ශිෂ්‍ය සඳහා යවපු ශ්‍රමිකයන් 5235 ඊළඟට 2024 ඉදිකිරීම සඳහා යවපු ප්‍රමාණය 434ක් වෙනවා. ඊළඟට 2025 4143යි ඒජන්සි හරහා ශ්‍රමිකයන් ගිහිල්ලා තියෙනවා 2347 සහ 2026 රජයෙන් යවපු මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ප්‍රමාණය 236යි. ඊළඟට ඒජන්සි හරහා ගිහිල්ලා තියෙනවා 5727ක්. මෙන්න මේ රජයේ තත්ත්වය. විදේශ ශ්‍රමිකයන් විදියට ඊශ්‍රායලයේ පමණක් නෙමෙයි මම හිතන්නේ කොරියාව ඊශ්‍රායලය වගේ මේ වගේ රටවල් සඳහා විදේශ ශ්‍රමිකයන් යවීමේ අර මෙහෙම අර ගෙම්බා යන වගේ සීන් එකක් තියෙන්නේ සෝරි මේ ඉබ්බා යන වගේ එම ක්‍රමවේදයක් තමයි මේ රජේ මේ අනුගමනය කරලා තියෙන්නේ. මේකේ 2025 2024 වාර්තාව තියෙන්නේ 400 ගාණක් වෙද්දි අනිත් පැත්තට ටෝටල් එක ගාලා තියෙනවා 5000 ගාණක්. ඒජන්සි හරහා ගිය ප්‍රමාණය. ඒ වගේම මේ රජයට මතක් කර දෙන්න ඕන මං හිතන්නේ අර අපේ ප්‍රාය සභා මන්ත්‍රීතුමා මතක් කරා වගේ මේ අලි ප්‍රශ්නය මම අපේ මන්ත්‍රීතුමා සඳහන් කරා ඒ සම්බන්ධව ඊළඟට තියෙනවා